චිත්‍ර වගේ. කාශිත විනාශ කරන්න වෙල්කම් ටු මයි YouTube channel. කැනඩාවේ මගේ පළවෙනි රෝඩ් ට්‍රිප් එකේ අවසාන vlog එක තමයි මේක. මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් රෝඩ් ට්‍රිප් එකේ දෙවැනි දවසේ ගියපු මම ඉතුරු තැන් ටික සහ අවසාන දවසේ අපි මොනවද කරේ කියලා. එහෙනම් අපි යමු vlog එකට. වසර ගණනාවකට කලින් කැනඩාවත් බ්‍රිතාන්‍යය යටත් කරගෙන තමයි තිබ්බේ. මේ තියන්නේ ඒ කාලේ බ්‍රිතාන්‍යවරුන්ගේ බලකොටුවක්. මේ තැන හරිම ලස්සනයි. දැන් මෙතන හොටෙල් එකක් තමයි කරන්නේ. ඒක නිසා අපිට අතුලට ගිහින් විසිට් කරන්න බැහැ. ඇත්තටම මට මේ ප්ලේස් එක දකිද්දි මට ඔළුවට ආවේ නිකන් මායාවරුන්ගේ ලෝකයක් වගේ. ඒ කියන්නේ අර හැරි පොටර් අපි බලපු ෆිල්ම්ස් වල තියෙන අර එක එක බිල්ඩින්ග්ස් අන්න ඒ වගේ තමයි මෙතන හදලා තියෙන්නේ. බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා. මේ තමයි බැන්ෆ් සිටි එකට ඇතුල් වන එන්ට්‍රන්ස් එක ගාව තියෙන බෝඩ් එක. මෙතන ගොඩාක් කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් මමත් ගිහින් ෆොටෝ එකක් ගත්තා. දැන් අපි යනවා තවත් ලේක් එකක් බලන්න. මේ යන අතරමඟ සෑහෙන ලේක් ගොඩක් අපිට හම්බෙනවා. ඇල්බර්ටා ප්‍රොවින්ස් එක කියන්නේම කැනඩාවේ තියෙන ලේක් වලින් පිරිච්ච තැනක්. ඒකයි ඉතින් මමත් ගොඩාක් ලේක් බලන්න යන්නේ. ඒ තරම් කවදාවත් මං හිතන්නේ ජීවිත කාලෙටවත් මේ ලේක් තියෙන ගොඩ බලලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. අපි මේ දැන් යන්නේ තවත් ඒ වගේ තියෙන ලොකුම ලොකු ලේක් එකක් බලන්න. මේක තමයි මිනවන්කා ලේක් එක. මන් දන්නේ නැහැ නම හරිද කියලා. මිනවන්කා ලේක් එකට තමයි අපි දැන් ආවේ. මේ දවසේ මාරම සීතලයි. ඒ අස්සේ වෙඩින් කපල් එකකුත් ඇවිල්ලා ෆොටෝස් ගහන්න ඒ ලේක් එකට මං ඉතින් එයාලවත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ලේක් එකට බැලලා ටිකක් දුර ගියාට පස්සේ මම මෙන්න මේක දැක්කා. මේක ටිකක් සෑහෙන දුරට මෙල්ට් වෙලා තියෙන මේ ලේක් එක. ඒත් තාම අපිට ඇවිදින්න කරන්න පුළුවන්. ඔයාලට පේනව නේද? දැන් අපි මං හිතන් ඉන්නේ මෙන්න මේ ලේක් උඩ, අයිස් ලේක් උඩ තමයි මම මේ ඉන්නේ. මාරම ලස්සනයි. මම බලන්න ගියපු ලේක් වලින් ලස්සනම එක කිව්වොත් හරි. ඒ කියන්නේ මේකේ තියෙන අර නිල් පාට ගතිය, ඒ කියන්නේ වතුර නිල් පාටයිනේ මේ ලේක් වල. ඒ ගතියත් එක්ක මාරම ලස්සනක් තිබ්බා.
අපි දෙවනි දවසේ බලන්න ගියපු තැන් ටික මේ වෙනකොට බලලා ඉවරයි. අපි දැන් ඉන්නේ කැන්මෝ සිටි එකේ. මේ සිටි එකත් පුදුමාකාර ලස්සන සිටි එකක්. අපි අද දෙවනි දවසේ නවතින්නේ මෙන්න මේ හොටෙල් එකේ. බලමු අපි හොටෙල් එකේ අපි ගත්ත රූම් එක කොහොමද කියලා. මම වැඩි වීඩියෝ කරගත්තේ නැහැ. නිකමට ඔයාලට පෙන්වන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒක මම මේකට ඇඩ් කරලා තියෙනවා. එහෙනම් බලන්නකෝ. මේක තමයි අපි ගත්තු රූම් එක. ඉතින් මේක හරිම ලස්සනයි, view එකත් ලස්සනයි. ඊට පස්සේ අපි ගියා පොඩක් pool එකට. මොකද අපි දවස් දෙකක් ඇවිදලා මහන්සි. ඒක නිසා අපි pool එකට ගියා පොඩක් relax වෙන්න කියලා. ඉතින් නාලා කරලා පොඩ්ඩක් මොනරි බොන්න කියලා ආවා. ඉතින් එතෙන් ආවට පස්සේ පේන view එක තමයි මේ ඔයාලට පේන්නේ. මෙහෙම දකින්නටත් වැඩිය ඇත්තටම ඇස් දෙකෙන් මේ තැන බලන්න ඕනේ. පුදුමාකාර ලස්සනක්. මන් දන්නේ මං හිතුවේ නෑ ඇත්තටම කැනඩාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවායි කියලා. ඒ තරම් ලස්සනයි. මේ තමයි අපි හිටපු රූම් එකට උදේට පේන view එක. මේ ඊළඟ දවසේ අපි දැන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. අපි යන්න හිතාගෙන හිටියා ගෝස්ට් ටවුන් කියලා ටවුන් එකකට. මගේ අවාසනාවට ඒකට දැන් යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක අතහැරලා දාපු ටවුන් එකක්. ඉතින් මට ඒකට යන්න බැරි වුණා. අපි ඒක වහලා කියලා දැනගත්තෙත් එතනට ගියාට පස්සේ කියන්නේ මේ දැන් අපි ලෑස්තිලා කෙලින්ම යන්න ගියේ එතන ගියාට පස්සේ අපි දැක්කා බෝඩ් එකක් ගහලා තියෙනවා ඒක වහලා කියලා. ඉතින් අපි එතනින් ආය ඒ ළඟ තිබ්බ ලේක් එකක්. ඒ ලේක් එක බලලා ඉතර යනවා කියලා තමයි අපි දෙන්න ප්ලෑන් කරේ. මේ ලේක් එක තමයි ටූ ජැක් ලේක් එක. මේ ලේක් එක තියෙන්නේ අර ගෝස්ට් ටවුන් එකට ළඟ. ටිකක් ළඟ. ඒක නිසා අපි හිතුවා ඒක වහලා නිසා අපි මේ ලේක් එක බලලා ගෙදර යමු කියලා. බලන්නකො මේ ලේක් එකත් හරිම ලස්සනයි. මම සමහර වීඩියෝ ස්පීඩ් දාලා තියෙනවා. එතකොට මම කියන එකත් වොයිස් එක අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වීඩියෝ එකේ ස්පීඩ් ඇහෙනවා. ගණන් ගන්න එපා. එකත් බලලා අපේ රෝඩ් ට්‍රිප් එක ඉවර කරලා බෑන්ෆ් වලින් අපි ඉන්න සිටි එකට යන්න තමයි මේ යන්නේ. ඔයාලට මේ කොළ පාට පේන එක කොහොමද වෙනස් වෙන විදිය? ඒ කියන්නේ අපි හිටපු පැත්තට ස්නෝ කරන්නේ නැහැ. මේ දැන් යන අපි රූට් එකට ස්නෝ කරනවා. මේ කාලගුණය මෙහෙම කරද්දී ඉක්මනට වෙනස් වෙනයි. එහෙනම් ඉතින් මාව subscribe කරපු මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අලුත් vlog එකක් අරන් එනකම් මාව subscribe කරලා තියාගන්න.